ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම ටෙක් වෙබ්පියේ YouTube channel එකට. ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි bro කොහොමද AWS community builder කෙනෙක් වෙන්නේ කියලා. ඇත්තටම මටත් මේ ගැන AWS එකෙන් email එකක් ආවා මේකට සම්බන්ධ වෙන්න කියලා. ඔයාලා අහපු මේ ප්‍රශ්නේ මට ආපු email එකත් එක්ක මට හිතෙනවා ඔයාලට video එකකින්ම මේ ගැන හොඳ idea එකක් දෙන්න. අපි මුලින්ම බලමු AWS community builder program එක කියන්නේ මොකක්ද කියලා. සරලවම කිව්වොත් cloud බේර ගන්න කෙනෙක්ට ජාත්‍යන්තර මට්ටමක යන්න ලැබෙන වටිනාම අවස්ථාවක් තමයි මේක. ඔයාලා දන්නවද AWS සමාගමෙන් අපිට $500ක් free cloud credit ඒ වගේම exam vouchers ලෝකේ ඉන්න දක්ෂතම cloud expert ලත් එක්ක එකට වැඩ කරන්න අවස්ථාවක් මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රෝග්‍රෑම් එකට contribute කරන හැමෝටම වගේ සුපිරිම swag ටිකක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ නම් වැඩි කතා නැතුව AWS community builder ප්‍රෝග්‍රෑම් එකට enroll වෙලා බලමු. ඔයාලා මුලින්ම AWS community builder කියන මේ link එක උඩ click කරන්න. මේ link එක මම description එකටත් add කරලා තියන්නම්. එතකොට ඔයාලා AWS community builder page එකට direct වෙනවා. හරි ඔයාට දැන් තියෙන්නේ මෙතන මේ ලොගින් බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ආව ලොගින් page එකට ඩිරෙක්ට් වෙනවා. එතනදී ඔයාට already තියෙන AWS account එකකින් හරි නැත්නම් ඔයාගේ Gmail details වලින් හරි මේකට log වෙන්න පුළුවන්. ඔයාට මේ login process එකේදී account verification එකකටත් මුහුණ දෙන්න වෙනවා. ඒක successfully complete කරාට පස්සේ ඔයාට AWS community builder application form එක display වෙන්න ගන්නවා. ඉතින් මේ AWS community builder program එකේ guidelines ටික කියවගෙන යද්දි තමයි මම ලොකුම ප්‍රශ්නෙට මුහුණ දුන්නේ. මේ application guidelines වල තියෙනවා current application window එක open වෙලා තියෙන්නේ 2026 ජනවාරි 21 වෙනිදා වෙනකම් විතරයි කියලා. ඒ වගේම තමයි applications ටික review කරලා status update කරන්න 2026 මාර්තු මුල් සතිය වගේ එනවා කියලා. ඊට පස්සේ මේකේ තියෙනවා මේකට සහභාගී වෙන්න පුළුවන් වයස අවුරුදු 18ට වැඩි community contribute කරපු කට්ටියට විතරයි කියලා. ඒ community contribution එක අතරේ long form written, long form video content වගේ දේවල් තමයි සඳහන් වෙන්නේ. මෙන්න මේ point එකේදී තමයි මම ගොඩක්ම අමාරු වෙටුනේ. මොකද මේකේ පැහැදිලිව පදනම් කරලා තියෙනවා මේ contents වීඩියෝ හරි බ්ලොග් කන්ටෙන්ට්ස් හරි ක්‍රියේට් කරලා තියෙනවා නම් එයාලා කන්සිඩර් කරන්නේ ලාස්ට් 12 month වල කරපු කන්ටෙන්ට්ස් කියලා. ඒ විතරක් නෙවෙයි AWS එකෙන් තව ගයිඩ්ලයින් එකක් දාලා තියෙනවා මේ රිවිව් ප්‍රොසෙස් එකේදී ලාස්ට් 4 weeks වල කරන ලද කන්ටෙන්ට්ස් උත් මෙයාලා රිවිව් කරන්නේ නැහැ කියලා. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවනේ මම අලුත් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. ඒක හින්දා මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන මේන් ක්‍රයිටීරියාස් මට පුරුපිලි කරන්න විදියක් නැහැ. ඒකෙන් ඉන්නේ මට මේ අවුරුද්ද මේ ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙන්න විදියක් නැහැ. මේ කාරණේ හින්දා මම ඩිසපොයින්ට් වුණේ. මම තීරණය කළා අද ඉඳලා ඔයාලත් එක්ක එකතු වෙලා ඒ සුසුසිපම හදාගන්න වැඩ කරන්න. ඒකෙදි මම වගේම ඔයාටත් පුළුවන් AWS කියන හොඳ දැනුමක් ගන්න විතරක්ම නෙවෙයි ඔයාලටත් කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න හොඳ අයිඩියා එකක් තියෙනවා නම් මේ කන්ටෙන්ට් ක්‍රියේට් කරලා මාත් එක්ක ඊළඟ අවුරුද්දේ AWS community builder program එකට join වෙන්න. හරි එහෙනම් අපි දැන් බලමු කොහොමද ටෙක්ටුප්පියේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඔයාගේ AWS knowledge එක වැඩි කරගන්න සහ 2027 අවුරුද්දේ AWS community builder program එකට enroll වෙන්න content create කරන්න කියලා. මේකේදී අපිට follow කරන්න තියෙන simple step දෙකක්. පළවෙනි එක තමයි learn, දෙවෙනි එක තමයි contribute. අපි බලමු learn කරන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ AWS ඉගෙන ගන්න අපිට ක්‍රම කීපයක්ම තියෙනවා. මේ ක්‍රමවලදී අපිට සතයක්වත් දී ගන්නම් වෙන්නේ නැහැ. පළවෙනි ක්‍රමය තමයි Amazon ආයතනයෙන්ම අපිට සබයලා කියන free tier එක. ඒකේ link එක මම අනිවාර්යයෙන්ම description එකේ add කරන්නම්. ඊළඟට අපිට තියෙනවා අපි වගේම content creators ලා create කරලා තියෙන YouTube සහ blog post. මේ ක්‍රමවලිනුත් අපිට AWS master කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි දැන් බලමු අපි මේ ඉගෙන ගත්ත දේවල් කොහොමද අපි community එකට ගැඹුරුට කරන්නේ මේ program එක හරහා කියලා. ඔයාලට පුළුවන් AWS ගැන YouTube content ඒ වගේම blog post content කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයාගේ යුනිවර්සිටි එකේ නැත්නම් ඔයාගේ වර්ක් ස්පේස් එකේ පුළුවන් මීට්අප්ස් කරන්න. මේ දේවල් වලින් තමයි අපි කමියුනිටි එකට කන්ට්‍රිබියුට් කරන්නේ AWS ගැන. ඉතින් යාළුවනේ ඔයාලට අයිඩියා එකක් එන්න ඇති ඊළඟ අවුරුද්දේ තියෙන AWS community builder program එකට අපි කොහොමද මේ අවුරුද්දේ ඉඳන්ම සූදානම් වෙන්නේ කියලා. එහෙනම් අපි අදට වීඩියෝ එක මෙතනින් නවත්තමු. ඔව් ඔයාලා හිතුවද මේ වීඩියෝ එක මෙතනින් නවත්තයි කියලා? නෑ එතන තරන්නේ. අපි මේ ඊළඟ අවුරුද්දේ වැඩේ අද ඉඳලම පටන් ගමු. අපි අද ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගමු. මොකක්ද මේ AWS කියන්නේ කියලා. AWS එහෙමත් නැත්නම් Amazon Web Service කියන්නේ ලෝකයේ තියෙන විශාලතම cloud computing platform එක. මේක ecosystem එකක්. සරලවම කිව්වොත් ඔයාට වෙබ්සයිට් එකක් හෝ app එකක් හදන්න ලොකු සර්වර්ස් සල්ලි දීලා ගන්න ඕනේ නෑ. Amazon සමාගමට අයත් ලෝකයේ පුරා තියෙන data centers වල තියෙන servers අපිට අවශ්‍ය වෙලාවට subscription එකක් විදියට අරන් පාවිච්චි කරන්න පුළුවන්. මේක හරියට අපේ ගෙදරට විදුලිය ගන්නවා වගේ වැඩක්. අපි පාවිච්චි කරන ප්‍රමාණයට විතරයි බිල ගෙවන්න වෙන්නේ. ඔයාලට අයිඩියා එකක් එන්න ඇතුනේ Amazon Web Service කියන්නේ මොකක්ද කියලා?
ඉතින් යාලුවනේ ඉස්සෙල්ල කිව්වා වගේ මම ඔයාලට AWS ගැන සම්පූර්ණ වීඩියෝ සීරීස් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ සීරීස් එක ඇතුලේ ඔයාලට බිගිනර් ලෙවල් එකේ ඉඳලා එක්ස්පර්ට් ලෙවල් එකට යනකම් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙයි. එහෙනම් අදට වීඩියෝ එකෙන් නවතින්න. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටියට. මේ වගේ තවත් වීඩියෝ බලන්න ටෙක්කුප්පේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරගන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවොත් එක්ක share කරන්න. ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. ඒ විතරක් නෙමෙයි වීඩියෝ එකට like එකක් දාන්න.